අද මේ වීඩියෝ එක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා මේ බිගිනර්ස්ලට. ඒ වගේම කාලයක් වර්ක්අවුට් කරලා ආයෙත් තමන්ගේ වර්ක්අවුට් පටන් ගන්න හිතන් ඉන්න අයට, ඒ වගේම පටන් ගත්ත අයට, ඒ වගේම කෙනෙක්ට හිතෙනවා නම් තමන් මෙච්චර කල් ගිය ට්‍රැක් එක එච්චර හරි නැහැ, එහෙම නැත්නම් අපි මෙච්චර කල් වර්ක්අවුට් කරපු විදිහ හරි නැහැ, අලුතෙන් ගමනක් යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනේ. ඒ වගේම තව කෙනෙක් මේ ඉන්නවා නම් එයාගේ ෆිට්නස් ගෝල් එක වෙනස් කරනවා එයා. එයාගේ ෆිට්නස් ගෝල් එක වෙනස් කරනවා නම් ඒ වගේ කෙනෙක්ටත් මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ෆිට්නස් සිංහලෙන්. ආයිබෝවන්. ඔයා අලුතෙන්ම ජිම් එකකට යන කෙනෙක් වෙන්න පුළුවන්. යන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක් හිතනවා නම් ජීවිතේ පළමු වතාවට ජිම් යන කෙනෙක්ට තමයි අපි මේ බිගිනර් කෙනෙක් කියලා කියන්නේ කියලා විශේෂයෙන්ම ජිම් යන එක නතර කරලා, කියන්නේ කාලයක් ජිම් ගිහිල්ලා නතර කරලා ආයෙත් වර්ක්අවුට් කරන්න පටන් ගත්ත කෙනෙක්ටත් අපි කියන්නේ බිගිනර් කෙනෙක් කියලා කියනවා. කතාවක් තියෙනවනේ, දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. ඒ වගේම තමයි ඔයාගේ ෆිට්නස් ජර්නි එකත්, ඔයාගේ ෆිට්නස් ගමනත් දැනගෙන යනවා නම්, යන ගමන දැනගෙන යනවා නම් අතරමං නොවි ඔයාගේ අරමුණු කරා සාර්ථකව යන්න ඔයාට පුළුවන්. ඒ ගමන හරියටම ට්‍රැක් එකේ යනවාද කියලා බලාගන්න, ඔයාටම බලාගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන තමයි අද මම ඔයාට මේ කියලා දෙන්න යන්නේ. මේවා පොඩි පොඩි දේවල් වගේ ඔයාට තේරෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය මේවා අමතක කරනවා. අද ගොඩක් දෙනාට අපෙන් දැනගන්න ඕනේ, එහෙම නැත්නම් අපෙන් ප්‍රශ්න කරන්නේ ගොඩක්ම මොනවද ඇඟ හදා ගන්න කරන්න ඕනේ එක්සර්සයිසස්, මොනවද කන්න බොන්න ඕනේ ඔය ඇඟ හදා ගන්න ඕනේ නම්, එහෙම නැත්නම් මොනවද හොඳම සප්ලිමන්ට්ස්, ඕවා තමයි ගොඩක් අය අපෙන් අහන්නේ. ඒව වැරද්දක් නෑ, ඒවත් වැදගත් තමයි. හැබැයි කල්පනා කරලා බලන්න මම මේ දැන් ඔයාලට කියන්න යන දේවලුත් වැදගත්ද නැද්ද කියලා. Get fit with Kasum Jet. හරි. මුලින්ම වැඩේ පටන් ගන්න කලින්, ඒ කියන්නේ එක්සර්සයිසස් කරන්න පටන් ගන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ වර්තමාන තත්ත්වය ගැන වාර්තාවක් තියාගන්න එක. එහෙම තියාගන්නේ නැතුව ඔයා රිසල්ට් එකක් ගත්තද නැද්ද? ඔයා ප්‍රෝග්‍රස් එකක් ගත්තද නැද්ද? ඔයා ඔයාගේ ගෝල් එක ඇචීව් කරාද නැද්ද කියලා ඔයාටම දැනගන්න විදියක් නැතු වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ ඔයාට ගෙස් කරලා, ඒ කියන්නේ අනුමාන කරලා, එහෙම නැත්නම් පිටින් බලලා, නැත්නම් වෙන කෙනෙක් ඔයාට කියන දේ අහලා තමයි ඔයාට තීරණයක් ගන්න වෙන්නේ. ඔයා යන විදිය හරිද, එහෙම නැත්නම් ඔයාගේ ප්‍රෝග්‍රස් එක ගැන ඔයාට අයිඩියා එකක් ගන්න වෙන්නේ. ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් ඔයාගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක. දැන් ඔයාට ඔයාගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක පිටින් බලලා තීරණය ගන්න අමාරුයි. දැන් ඔයාගේ සබ්කියුටේනියස් ෆැට් එක තියෙනවනේ. ඔයාට ඔයාගේ සබ්කියුටේනියස් ෆැට් එක පිටින් බලලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේ විසරල් ෆැට් එක, එහෙම නැත්නම් කාඩියක් ෆැට් එක එහෙම පිටින් බලලා ඔයාට තීරණයක් ගන්න බෑ. හරි. එහෙනම් අපි බලමු ව්‍යායාම කරන කෙනෙක් තියාගන්න ඕනි රෙකෝඩ්ස් මොනවද කියලා. Number 1. ශරීර බර. දැන් මේක ගොඩක් අය කරන දෙයක්, බර කිරන එක. හැබැයි ගොඩක් අය මේක හරියට කරන්නේ නැහැ. හරියටම ඔයාගේ බර කිරා ගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ උදේ පාන්දර ඔයා නැගිට්ට ගමන්, උදේ පාන්දර ඔයා නැගිට්ට ගමන් টয়ලට් එහෙම යනවා නම් ගිහිල්ලා මුකුත් කෑමක් බීමක් ගන්න නැතුව සැහැල්ලු ඇඳුමකින් ඉඳලා තමයි ඔයාගේ බර කිරන්න ඕනේ. ඉතින් කවුරු හරි ඇහුවොත් ඕකට ගෙදර ස්කේල් එකක් තියෙන්න ඕන නේද කියලා ප්‍රශ්නයක් නැහැ. ගෙදර ස්කේල් එකක් නැත්තම් ස්කේල් එකක් තියෙන තැනකට ගිහිල්ලා ඔයාට මේක බලන්න පුළුවන්. හැබැයි දැන් උදාහරණයක් ගත්තොත් ඔයා පළමු වතාවේ කලින් වතාවේ බරමැන්නේ උදේ පාන්දර නැගිටලා හිස් බර නම්, ඊට පස්සේ මාසෙක විතර පස්සේ ආයෙත් බර මනින්නේ හොඳට දවල්ට කාලා බීලා මේ නම් ඔයාලට ලැබෙන්න උත්තරේ හරිම උත්තරේ නෙමෙයි. ඒ මෙෂර්මන්ට් එක වැරදි. තේරුණාද? ඒක දැනගෙන තමයි ඔයා weight එක මනින්න ඕනේ. Number 2. body measurements. ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ මිනුම්. දැන් මේක මනින්නේ ගොඩක් වෙලාවට ටේප් එකෙන්. ටේප් එකකින් මනිද්දී ඔයා කරන්න ඕනේ කලින් වගේම පුළුවන් තරම් උදේ පාන්දර නැගිට්ට ගමන් කෑමක් බීමක් ගන්න නැතුව මනිනවා නම් වඩාත්ම හොඳ නිවැරදි උත්තරයක් ඔයාලට ලැබෙනවා. දැන් විශේෂයෙන්ම අපි මනින්න ඕනේ ඔයාගේ ඉන, උකුල, එතකොට ඔයාගේ පපුව, උරහිස්, අත්, පාද වගේ දේවල් මනලා තියාගන්න පුළුවන්. දැන් ගොඩක් බොඩි බිල්ඩින් හරි ෆැට් බර්නින් හරි කරන අය කියන චෝදනාවක් තමයි, ප්‍රධාන මැසිවිල්ලක් තමයි කොච්චර කරත් මගේ මේ ඇඟ හැදෙන්නේ නැහනේ, රිසල්ට් එකක් නැහනේ. ඉතින් විශේෂයෙන්ම මේ weight loss කරන අය තමයි මේකට ගොඩාක්ම චෝදනා කරන්නේ. දැන් ඒගොල්ලෝ කියන කාරණාවක් තමයි අපි කොච්චර කරත් අන්න රිසල්ට් එකක් නැහැ කියලා. දැන් සමහර අවස්ථා තියෙනවා අපි කොච්චර ව්‍යායාම කළත් අපේ weight එක අඩු නොවෙන්න පුළුවන්. දැන් ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒක වෙනම කතාවක්. දැන් මෙහෙදී අපි කරන්න ඕනේ පුළුවන් තරම් අපි කාලයක් ගියාට පස්සේ අපි අලුත් මෙෂර්මන්ට් ගන්න ඕනේ. ඔයා අර කලින් ගත්ත මෙෂර්මන්ට් තියෙනවනේ. ඒවා පුදුම විදියට ඔයාට උදව්වට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයා කලින් ගත්ත මෙෂර්මන්ට් තියෙනවනේ. ඒවයි අලුතින් ගත්ත මෙෂර්මන්ට් උයි කම්පෙයාර් කරලා බලන්න. එතකොට ඔයාටම අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාටම තේරෙනවා ඔයාගේ යම් බොඩි පාර්ට්ස් කියන්නේ අඩු වෙලාද වැඩි වෙලාද මොන බොඩි පාර්ට්ස්ද වලටද රිසල්ට් එකක් නැත්තේ. ඒ වගේ දේවල් ඔයාටම හරියට තීරණය කරගන්න පුළුවන්. Number 3. බොඩි ෆැට් පර්සන්ටේජ් එක. දැන් මේක ගොඩක් අය කරන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් අය අමතක කරන දෙයක් තමයි මේක. මේ බොඩි ෆැට් පර්සන්ටේජ් කියන කාරණාව. දැන් ගොඩක් අය කරන්නේ තමන්ගේ weight එක බලලා weight එක අඩු වුණාද වැඩි වුණාද කියලා බලලා තමන්ගේ progress එක තීරණය කරන එක. නමුත් ඒක නෙමෙයි හරියටම කරන්න ඕනේ. හරියටම කරන්න ඕනේ. එහෙම නැත්නම් හරියටම ඔයාගේ progress එක බලන්න නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ body fat percentage එක අඩු වුණාද වැඩි වුණාද එහෙම නැත්නම් මසල් එක වැඩි වුණාද කියලා තමයි ඔයා ඔයාගේ දියුණුව ප්‍රගතිය තීරණය කරන්න ඕනේ. ඒ හින්දා මතක ඇතුව ඔයාගේ body fat percentage එක මැනලා තියාගන්න. දැන් ගොඩක් ජිම් වල තියෙනවා bio electrical impedance කියලා උපකරණයක්. ඒකෙන් පුළුවන් හරියටම දැනගන්න ඔයාගේ body fat percentage එක. එහෙමත් නැත්නම් අර vernier caliper එක මගෙන් වුණත් ඔයාලට පුළුවන් ඔයාගේ body fat එක measure කරන්න. හැබැයි පළපුරුදු කෙනෙක් ලවා ඒ මිනුම් ගන්නවා නම් වඩාත් හොඳයි. Number 4. ෆොටෝස් ගන්න එක. දැන් ෆොටෝස් ගන්න එකත් හොඳ ක්‍රමයක් තමන්ගේ දියුණුව බලා ගන්න. මොකද ගොඩක් අය ජිම් යන්නේ ලස්සන එක හදාගන්නනේ. ඉතින් තමන්ටම අයිඩියා එකක් ගන්න පුළුවන් තමන් මේ යන විදිය හරිද වැරදිද කියලා. මොකද කාට බොරු කරත් කවුරු මොනවා කිව්වත් ඔයාගේ ඇස් දෙකට බොරු කරන්න බෑ. ඒ හින්දා ෆොටෝස් ටික කරන් තියාගන්න. ඒවා සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයාගේ ට්‍රාන්ස්ෆෝමේෂන් ෆොටෝස් කලෙක්ෂන් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. Number 5. උස්සන බර ප්‍රමාණය. ගොඩක් අය කරන වැරද්දක් තමයි විශේෂයෙන්ම weight training කරන අය කරන වැරද්දක් තමයි කිසිම සැලකිල්ලක් දක්වන්නේ තමන් උස්සන බර ප්‍රමාණය ගැන. දැන් සමහරු අද උස්සන බර නෙමෙයි හෙට උස්සන්නේ. එහෙම නැත්නම් තමන්ට කරගන්න බැරි ප්‍රමාණයේ බරක් යූස් කරනවා weight training කරද්දී. එහෙම නැත්නම් තමන්ගේ යහළුවා දාන බර තමයි තමනුත් දාන්නේ. ඉතින් මේ හැමදේම වැරදි. මම හිතන්නේ මේ පිළිබඳව මම දීර්ඝ වීඩියෝ එකක් කළා ළඟදී. ඔයගොල්ලෝ බලන්න ඇති. මම හිතනවා ඒකෙන් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ සම්බන්ධයෙන්. මේ යන විදියට ගියොත් මං හිතන්නේ ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ලැබෙයි කියලා. මේකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ගොඩක් අයගේ මේ weight එක ගැන තියෙන වැරදි වැටහීම. මේකට කරන්න තියෙන හොඳම දේ තමයි හැමදාම ඔයා workout කරද්දී ඔයා දාන weight එක සටහන් කරගන්න. විශේෂයෙන්ම ඔයා කරන පළවෙනි සෙට් එකේදී ඒ වගේම අන්තිම සෙට් එකේදී ඔයා දාන weight එක note down කරගන්න. මම දැකලා තියෙනවා ගොඩක් workout schedules වල පොඩි space එකක් තියෙනවා මේ අපි දාපු weight එක note down කරගන්න. දැන් ඒ දේ කරොත් ඔයාට ඊළඟ දවසේ පාර්ශ්වයෙන්ම බලා ගන්න පුළුවන් මං කලින් දවසේ එක්සර්සයිස් එක පටන් ගත්තේ මොන weight එකෙන්ද ඉවර කළේ මොන weight එකෙන්ද දැන් weight එක වැඩි කරනවා නම් මං කොයිතරම් ප්‍රමාණයක්ද වැඩි කරන්න ඕනේ ඊට අනුකූලව කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඔයා අමාරුවෙන් ලොකු weight දාගෙන try කරනවා බැරි බර උස්සන්න. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා හොඳට note කරගන්නවා නම් ඔයා දාන weight එක. Number 6. workout කරන කාලය. අපි දන්නවා සමහරු වර්කවුට් කරන්න ගත්තාම පැය ගණන් වර්කවුට් කරනවා. එහෙම දීර්ඝ කාලයක් වර්කවුට් කරන්නේ එයාගේ වර්කවුට් ප්ලෑන් එක දිග හින්දාවත් එහෙම නැත්නම් එයාට ගොඩක් එක්සර්සයිස් කරන්න තියෙන හින්දාවත් නෙමෙයි. එයා ගොඩක් කාලේ නාස්ති කරන හින්දා. එක්කෝ යාළුවොත් එක්ක chat එක දාගෙන ඉඳී නැත්නම් ෆෝන් එකේ එල්ලලා ඉඳී එහෙම නැත්නම් ටීවී බල ඉඳී මේ මොන හේතුව හින්දා වුණත් ඔයා දීර්ඝ කාලයක් ගන්නවා කියන්නේ ඔයාගේ වර්කවුට් එක කරන්න ඔයාගේ වර්කවුට් එකෙන් ඔයාලට ලැබෙන්න ඕන නියම රිසල්ට් එක ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයා අපරාධය ඔයාගේ කාලේ නාස්ති කර දැමීමක් විතරයි සිද්ධ වෙන්නේ. අනිත් දේ තමයි අපේ එනර්ජි රික්වයර්මන්ට් එක. අපි දන්නවා වර්කවුට් එකක් කරන්න අපිට ශක්තිය ඕනේ. ඉතින් අපේ තියෙන එනර්ජි ස්ටෝර්ස්, ඒ කියන්නේ ශක්ති තැන්පතු ඉවර වුණොත් අපිට වර්කවුට් එක කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඔයා දීර්ඝ වේලාවක් ගන්නවා කියන්නේ වර්කවුට් එක කරන්න ඔයාට වර්කවුට් එක හරියට කරගෙන යන්න අවශ්‍ය තරම් ශක්ති ප්‍රමාණයක් ඔයාලට ඉතුරු වෙන්නේ නැහැ. මට මතක විදිහට මම මේ ගැන අවස්ථා කීපයකදීම උත්තර දීලා තියෙනවා ෆිට්නස් හાર્ට් ටොක් වැඩසටහනේ. හොඳම දේ තමයි ඔයාගේ වර්කවුට් එකට ගත වෙන කාලය මොනිටර් කරන එක. එතකොට ඔයාට දැනගන්න පුළුවන් කොච්චර වෙලාවක් වර්කවුට් එකට යනවද. එහෙම නැත්නම් ඔයා කොච්චර වෙලාවක් නාස්ති කරනවද. ඒ කියන්නේ ඔයාගේ බොඩි පාර්ට් එකට කොච්චර වෙලාවක් යනවද. එහෙම නැත්නම් ඔයාගේ බොඩි පාර්ට් එකක් ඔයාට මිස් වෙනවා නම්. කියන්නේ ඔයාට ටයිම් නැත්නම් ඇයි ඒ ටයිම් නැති වෙන්නේ. කියන්නේ මොන බොඩි පාර්ට් එකකටද ඔයා වැඩිපුර කාලයක් ගත කරන්නේ. එහෙම නැත්නම් මොන බොඩි පාර්ට් එකකටද ඔයාට ටයිම් මදි වෙන්නේ. ඒ වගේ කරුණු රාශියක් ඔයාට දැනගන්න පුළුවන් ඔයා වර්කවුට් කරන කාලය මොනිටර් කරොත්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වර්කවුට් කරන ටයිම් එක හරියට මොනිටර් කළොත් ඔයාගේ
ටයිම් එක හරියට පාවිච්චි කරලා ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාගේ වර්කවුට් එක හදාගන්න. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Fitness Sinhaleng Productions.